අවුරුදු කිහිපයකට පසු 2019 සහ 2016 වලදී මගේ අර්බුදේ පුපුරා විශාලත්වයෙන් සෙන්ටිමීටර් 9.10 තරම් විශාල වුණා. ඒ කියන්නේ ස්විජෝම මගේ මොලේ තෙවනි කොටසක් කෑවා වගේ. මොලේ කිසිම දෙයක් කෑවොත් හෝ ඉවත් කළොත් ඒක කිසිදාම නැවත වර්ධනය වෙන්නේ නැහැ. මට තිබුණේ සමාන නොවන අර්බුදයක්. ඒක ඇතුළත් වෙලා තිබුණ ග්ලියෝබ්ලාස්ටෝමා කොටස්. ඒ කියන්නේ ලෝකයේ තියෙන අතිශය ප්‍රබල අර්බුදයක්. ඔබට ඒක ඇත්තටම දැකිය හැකියි. අපි MRI පරීක්ෂණයකින් කොන්ට්‍රාස්ට් ඒජන්ට් එකක් එක්කදත් රූපයක් පෙන්වන්නෙමු. ඒ අර්බුදේ තියෙන කෙනෙකු ජීවත් වෙලා ඉන්නවා කියලා ලේඛනාගාරවල කිසිදු වාර්තාවක් නැහැ. මිනිස්සු ජීවත් වෙන්නේ අර්බුදේ විශාලත්වයට අනුව අවුරුදු 1.2 විතරයි. ඒකට වඩා දිගට ජීවත් වෙන කෙනෙක් නැහැ. ඒ වෙලාවේ මම හෘදයාංගමව මගේ ආමෙන් කියලා ඉවරුණාට පස්සේ මට පැහැදිලිවත් හොඳින්ම ඇසෙන විදිහට ශක්තිමත් උච්ච ශබ්දයකින් කෙනෙක් කියනවා වගේ අහුනේ මම කිසිදාකවත් සදාකාලිකව ඔබට මිය යන්න ඉඩ දෙන්නේ නැහැ. අද වැඩසටහනේ මම ඇත්තටම බලාපොරොත්තු වෙන එකක් අපිට ඇත්තටම ආරම්භ කරන්නවත් බැරි වුණා. මොකද ඔහුත් මමත් අහඹු ලෙස කතා කළ විෂයන් ගොඩක් තිබුණා. මගේ අමුත්තාව නම් ඔහුගේ ජීවිතයේ ඉතා වැදගත් කියමුකෝ ආතතියක් අවාසියක් අත්විඳිපු පුද්ගලයෙක්. ඒ කියන්නේ ඔහුට හිස්සස්ති අර්බුදයක් තිබුණා. ඉතා ආක්‍රමණශීලී හිස්සස්ති අර්බුදයක්. ඒක නිසා ඔහු මරණයටත් ළඟා වුණා. ඔහු දෙවියන් වහන්සේ හමු වුණා. ඉතින් වැඩිකාණයක් නාස්ති නොකර ඔහුගේ කතාව ඔබට දැන් ඇසෙන්නයි යන්නේ. අද අප සමග ගෝරාන් සුස්ලිත් සිටිනා. ගෝරාන් මේ පොඩ්කාස්ට් එකට සහභාගී වෙන්න ඔබගේ කාලය වෙන් කරලා තියෙන එකට ගොඩක් ස්තුතියි. මට විශ්වාසයි මේ පොඩ්කාස්ට් එක හරහා අපි දෙවියන් වහන්සේ මහත් කරමු. ඒ වගේම මේක අනිත් අය උද්‍යෝගවත් කරලා උන්ගේ ජීවිතේ ගොඩනගීමට උපකාරී වේවි කියලා. හරි, මට නිසේකවම කියන්න පුළුවන් මම ක්‍රිස්තියානි විශ්වාසය තුළ වැඩි වුණා කියලා. ඇත්තටම මම මේ විශ්වාසය තුළ උපන් එකෙක් සහ මගේ ජීවිතේ වැඩි හෝ අඩු ලෙස හෝ ඇත්තටම විශාල ප්‍රමාණයක් ක්‍රිස්තියානි විශ්වාසිකයෙකු ලෙස ගත කළා. නමුත් ඇත්තටම ගැඹුරු තදින් හංගෙන පරිවර්තනයක් අත්විඳිලා නැතිව සහ ආත්මීය ආර්ථයෙන් නැවත උපතක් ලැබුවෙකු වීම අත්විඳිලා නැතිවයි. 2010 වසරේදී මට ඉතා බරපතල මස්තක අර්බුදයක් තිබෙනවා කියලා වෛද්‍යවරුන් විසින් හඳුනා ගන්න ලැබුණා. එම විශේෂිත වෙලාවේදී ඒක සමානව සෙන්ටිමීටර් 4ක් පමණ විශාලත්වයක් තිබුණා. ඉතාමත් විශාල පින්ඩයක්. මට රෝහලට ඇතුළත් වන්න සිදු වුණා. නමුත් ඒ වෙලාවේ ඒක ශල්‍ය කර්මයෙන් ඉවත් කරලා නැහැ. හෝම එවැනි විශාල ශල්‍ය කර්මයක් කරන්න මම සම්පූර්ණයෙන් එකඟ නොවුන නිසා ඒ වෙලාවේදී ඒක කළේ නැහැ. ඒ නිසා මම ආපහු ගෙදරට මගේ පවුල වෙත ආවා. එතනින් පටන්ගෙන අපි පවුලක් විදියට දෙවියන්ට උත්සාහයෙන් ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා මට අද්භූත ලෙස සුවවීමට සහ මම අඩු වශයෙන් නමුත් නිසකවම හොඳ වෙන්න පටන් ගත්තා. මගේ සම්පූර්ණ තත්ත්වය සහ සෞඛ්‍යය අඛණ්ඩව වැඩි වෙමින් තිබුණා. ඒකට අමතරව මට හොඳ වෙන්න පටන් ගිය විට මට අමුතුවෙන්ම දෙවියන් සමග තිබුණු සම්බන්ධය අහිමි වෙන්න පටන් ගියා. ඒකට අමතරව මට තවත් හැඟුණේ එහෙමයි මට උදව් කළේ දෙවියන් නොව මගේම ක්‍රියාකාරකම් නිසාම මම සුව වුණා කියලා. මම හර්බල් සාරයන්ට හැරුණා. මස් කිරි සහ සතුන්ගෙන් හදන කර්මාන්ත නිෂ්පාදන හැමදේම අත්හැරලා. මම අනුගමනය කරලා තිබුණේ ඔය දන්නවානේ. නිවැරදි ප්‍රතිකාරයේ ගැඹුර ස්වාභාවික පෝෂණය, හර්බල් සාර, බොරු විටමින් හෝ khනිජ නැතුව ඒවා ඇත්තටම හානිකරයි සහ අද සෞඛ්‍ය ආහාර වෙළඳසැල් වල භාවිතා කරනවා. ඒවා ඇත්තටම මනුෂ්‍ය ශරීරයට හානි ගහනවා. අපේ ශරීරයට භාවිතා කළ හැක්කේ පැලෑටි මූලික ද්‍රව්‍ය පමණයි. විවිධ පැලෑටි වර්ග වලින් ඇත්තටම ලබාගත් සාර පමණයි. එවිට ඒවා ඔවුන්ගේ කාර්යය නිවැරදිව කරනවා. මෙතන කතා කරන්න තියෙන දේ ගොඩක් තියෙනවා. හැබැයි මම දැන් ඒකට යන්නේ නැහැ. උදාහරණයක් විදියට ඔයාට 2010 වසරේ ඒ විශේෂ වසරේ හරියටම කොහොමද හැඟුනේ? ඒ වෙලාවේදී ඔයාට වැදගත් හිසරදයක් හෝ අසනීපයක් තිබුණාද? ඒ මිතර හිසරවියක්ද? මයිග්‍රේන් වගේ එකක්ද? ඔයාට කොහොමද මේකට අයියේ මම මේක බලන්න වෛද්‍යවරයෙක් වෙත යන්න ඕනේ කියලා හිතෙන තැනට ආවේ? හරි, මං හදිසියෙම මතක් වෙලා වැටුණා. ඒකෙන් පස්සේ ඔවුන් මාව ඉක්මනින් ඇම්බියුලන්ස් එකකින් රෝහලට ගෙනියා. ඒ තැනදී පරීක්ෂාවකදී ඔවුන්ට හම්බ වුණා මට විශාල මස්පිණ්ඩු කැටයක් තියෙනවා කියලා. සෙමෙන් සෙන්ටිමීටර් 4 හෝ 5ක් විතර විශාලයි. ඊට පස්සේ ඔවුන්ට හදිසි ලෙස හැමදේම ඉවත් කරන්න ඕනේ කියලා හිතුණා. හැබැයි වාසනාවට මගේ ආදරණීය බිරිඳ දැඩිව විරෝධය පළ කරලා අවසානයේ ඒක ඉඩ නොදුන්නා. ඒ නිසා ඔවුන් සූක්ෂමව මගේ හිස විවෘත කරලා ඒකට පස්සේ ඔවුන්ට හදිසි ලෙස මගේ බිරිඳට ඇමතුම් දීලා ඇයගෙන් පැහැදිලි අවසරයක් ඉල්ලුවා හැමදේම ඉවත් කරන්න. ඇය දැඩිව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔවුන් සූක්ෂමව මට හැමදේම ආපහු වසා දාලා මාව එතනම තියාගෙන හිටියා. ඔවුන්ගේ වෛද්‍ය ගැයීම අනුව මට ජීවත් වෙන්න තෝරනු ගන්නා ලෙස මමම සචේතනව තීරණය කරලා තිබුණා කියලා ඔවුන් හිතුවා. ඒක ගැඹුරු සහ අමාරු සත්‍යයක් වුණා. ඒත් එක්කම ඉතා දිගු කාලයක්. ඒකට පෙර මම බොහෝ විට මස් සහ අසෞඛ්‍යදායක ආහාර කාලා තිනවා.
ඒ වෙලාවෙන් පස්සේ මම සම්පූර්ණයෙන්ම ශාකාහාර පමණක් කන කෙනෙක් වෙලා ශාකාහාර විතරක්ම කනවා. මම මස් සහ වෙනත් හැමදේම කෑම නවත්තලා ඉතා හොඳින් හැඟෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒ වෙලාවේ රෝහලේ ඉන්නකොටත් ඊට පස්සෙත් අපි නිතරම දෙවියන්ට ප්‍රාර්ථනා කරමින් හිටියා. අපිට සුවයදී අපි බේරාගන්න කියලා මං කලින් කියපු විදිහටම. මට සුවවෙද්දී මගේ සෞඛ්‍ය උන්වහන්සේගේ අතුරුදහන්වීමක ප්‍රතිඵලයක් කියලා මම අමතක කරගෙන ගියා. අර්ධවසරක් ගියහම මා ප්‍රාර්ථනා කරන්නත් අධ්‍යයනය කරන්නත් සම්පූර්ණයෙන්ම නවත්තලා ඇත්තටම වසරක් පුරා සමාවෙන්න. ඉතා අහසින්ම මම ආපහු රෝහලට යන්න වුණා. එතනදි තීරණය වුණේ මාසයකට කලින් මට පරීක්ෂාවකට ගිය වෙලාවේ මේ වම පැත්තේ ටියුමරයක් තිබුණා කියලා. ඒකෙන් මාසයක් පසුව ඒක ඉතාමත් දරුණු ටියුමරයක් නිසා මාව රෝහලට ගත් වෙලාවේ මගේ මොළයේ අනෙක් පැත්තේ තවත් 3ක් ඇති වී තිබුණා කියලා හඳුනාගත්තා. එකක් සෙන්ටිමීටරක් විතරයි ප්‍රධාන වශයෙන් 2ක් තිබුණා. මගේ මුළු හිසම වගේම ටියුමරේ විසින් කෑවා වගේමයි. ඒ ගැන මට හරීම හොඳටම මතකයි. රෝහලේ කාර්ය මණ්ඩලය මට පැහැදිලිවම කිව්වා ඔවුන්ට මට උදව් කරන්න බැරි බව ඇත්තටම මට ගෙදර යන්න කියලා මගේ ආදරණීය පවුලේ අය සමග අවසන් සමුගැනීම සඳහා සූදානම් වෙන්න කියලා. ඊවන්දෝ මට වඩියෙන් කතා කරන්නවත් බැරි වුණත්. මම අර්ධ සචේතන තත්වයක හිටියා කියලා කියන්න පුළුවන්. සංකේතාත්මකව කියනවනම්. ඒ වෙලාවේ සෙනසුරාදා දවල් වෙලාවක් වුණා. ඒ ග්‍රීෂ්ම සමයේ උච්චතම කාලයයි උෂ්ණත්වය සෙල්සියස් අංශක චටලෙක් වගේ තිබුණා. අපි අපේ ගෙදර ඉහළ මහලේ හිටියා සහ මගේ සොය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න බොහෝ දෙනෙක් ආවා. අහසේ වලාකුළු එකක්වත් නැහැ. ඒත් ප්‍රාර්ථනා කරන අතරතුරු හදිසියෙම ඉතා ශබ්දය නකුණු කඩලා හැමෝම බය වෙලා මොකක්ද වෙන්නේ ලෝකේ අවසන් වෙන්නද කියලා හිතාගෙන හිටියා. එතරම් ශබ්දයක් තිබුණා. ඒ වෙලාවේ හදිසියෙම මට සම්පූර්ණයෙන්ම හොඳයි කියලා හැඟුණා. මම නැගිටලා ශක්තිය නැවත ලබාගෙන අපි රෝහලට ගියා MRI එකක් කරන්න. එතනදී කියලා තිබුණේ අලුතින් ඇතිවුණු ඒ සියල්ල අතුරුදහන් වෙලා තියෙනවා. කිසිදා තිබුණේ නැති වගේම. ඒක නිසා වම පැත්ත තිබුණු ප්‍රධාන ගැටේ කුඩා වෙලා නැහැ. හැබැයි මට මරණය අසන්නට ගෙනිච්ච ඒ දය අතුරුදහන් වෙලා ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඇත්තටම මගේ මොළයේ ඒ කොටස නිර්මාණය කරලා තියෙනවා. දොස් 10 වසරේදී ඔබට සෙන්ටිමීටර් 5-6 පමණ විශාලත්වයක් ඇති මොළයේ ගැටයක් තිබුණා කියලා තීරණය වුණා. ඒ කාලේදී ඒ ගැන දැනගෙන ඉඳලා ඔබ ශාකාහාර මත පදනම් වූ ආහාර රටාවකට මාරු වුණා. ඔබ ඒක හරි. ඇත්තටම ඔබ කොපමණ කාලයක් එම නිර්මාංශ ආහාර රටාව අනුගමනය කළාද? මම ඒක අවුරුද්දක් කළා. හැබැයි අන්තිම මාස කිහිපේ පිළිවෙල මගහැරි සාමාන්‍ය අය වගේ මස් නැතුව අසෞඛ්‍ය සම්පන්නව කෑවා. ඒ නිසා දෙවියන් වහන්සේවත් අත්හැර මාස 2කින් මට නැවත අසනීප වුණා. කෙනෙක් දෙවියන්ට ප්‍රශංසා කර කෘතඥ නොවන්නේ නම් ඔහු උන්වහන්සේවත් අත්හැර ඇති බව පැහැදිලි. ඊට පස්සේ ඔබ නැවතත් පෙර තිබුණේ සත්‍ය ආහාර රටාවට ආපසු හැරුණා කියලා කියන්න බුණුවන්. ඒ නිසා දෙවියන් වහන්සේ තවත් ආශ්චර්යයක් සිදු කළාම මම නැවතත් හරියාකාරයට දේවල් කරන්න පටන් ගත්තා. මමත් ඒක නිවැරදිවත් නිසකවත් කියන්නම් කොහොමද කියන්න ඕනේ. ඇත්තටම ගැඹුරු තත්ත්වයක ඔයාලා දන්න ඕනේ විශේෂම හැඟීමක් තුල. අස්තිරතාවන්. මම අස්තිර තදින්ම උස් පහළ යන වක්‍රයක හිටියා. මට ඇත්තටම ස්ථාවරත්වයක් තිබුණේ නැහැ. මම උත්සාහයෙන්ම දෙවියන් වහන්සේ වෙනුවෙන් වැඩ කළා. නිතරම මිනිසුන්ට අනතුරු ඇඟවීම් දුන්නා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම පිරුණු එකක් නොවුණා. ඊට පස්සේ වසර කිහිපයක් ගත වෙද්දී විශේෂයෙන්ම 2008 හෝ 2047 වසරේදී මගේ ගැටය පුපුරා 9.10 සෙන්ටිමීටර් විශාලත්වයකට වර්ධනය වුණා. ඒ නිසා මගේ මොළයේ තෙවෙනි කොටසක් ඇත්තටම කෑවා වගේ. ඒත් මොළයේ කොටසක් කෑවොත් හෝ ඉවත් කළොත් ඒක ආපහු වර්ධනය වෙන්නේ නැහැ. මොකද මේ සෛල නාඩි සෛල ඒවා වර්ධනය වෙන්නේ නැහැ. ඒවා බෙහෙවින් වැඩි වෙන්නේත් නැහැ. ඒ නිසා ඉවත් කළාම ඉවත් කළා නැහැ. එහෙනම් ඒක කවදාද? කොහෙම වසරේද ඒක? 12 වෙනි වසරේ. ඉතින් 2010 යටදී ඔයා ඒක තමයි කියමුකෝ මට හැරෙන්න ලැබුණු විශේෂ අවස්ථාව. හරිද? කියන්නකෝ ඔයාගේ පුද්ගලික පෞද්ගලික ජීවිතයේදී මරණය ගැන බය වුණාද? ඔයා ඒ ගැන හිතුවද? ඒ වෙලාවේදී හොඳටම ඔයාගේ මනසින් ගියේ හිතෙන සිතිවිලි මොනවද? හරි මරණය කියලා කියමු. ඒ අවසන් මොහොතවලදී ඒ කියන්නේ එක වෙන්න තිබුණා වගේ මං දෙවියන්ට ළඟම ගියා. ඒ වසරවලදී ඒ විශේෂයෙන්ම අභියෝගාත්මක කාලයේදී මට ඇත්තටම දැඩි එපිලෙප්සි අතුරුවාතති තිබුණා. මොකද මගේ මොළයේ ඊට වැදගත් තෙවැනි කොටසක් සම්පූර්ණයෙන් යටපත් වෙලා තිබුණා. ඒ නිසා මගේ මොළයේ තරම් පීඩනයකට යටත් වුණා. ඔයාලට පසුව අපි පෙන්වන්න යන රූපවලින් දැක ගන්න පුළුවන් ওই ටියුමරය මගේ මොළයේ තවත් අර්ධය සෙන්ටිමීටර 2ක් හෝ ඊට වඩා තල්ලු කරලා තිබුණා.
ඇත්තටම එපිලෙප්සි අතුරු ආතතිවලට විවිධ මුගලාශ්‍ර තියෙනවා. ආත්මීය තත්ත්වයකදීත් එහෙම නැත්නම් පැත්ත දෙකක් අතර සටනක් වටිය තත්ත්වයකදීත්. ඒත් යම් දෙයක් ශාරීරිකව මට වගේම හඩගන්නව නම් ඒක ඒ පැත්ත ගැන නෙවෙයි. ඒක ස්ත්‍රිජුවම මොලේ රෙද්ද විනාශවීම ගැනයි. ඒත් මොලේ ඉතිරි කොටසට තිබුණු විශාල පීඩනය නිසා ඒක සෙන්ටිමීටර 2-3ක් වගේ ඉතාමත් වේදනාවෙන් පිරි තද තලයක් වගේ තිබුණා. ඒක ඉතාමත් භයානකයි. කෙනෙක් හිතාමතාම 230 වෝල්ට් විදුලි කම්බියක් 12ක් නෙවෙයි සම්පූර්ණ 230 වෝල්ට් බලය තියෙන එකක් ඔයාගේ කනට ශ්‍රිජුවම දන්නේ වගේ. ඒ තරම්ම වේදනාවෙන් පිරි අසහනකාරී බලපෑම මම ඇත්තටම හරියට විස්තර කරන්නවත් බෑ. මට සම්පූර්ණයෙන්ම වෛරයෙන් පිරි වෙන කෙනෙකුට මේ වගේ වේදනාවක් දීමට ඇත්තටම කැමති වුණාටවත් මම කිසිදා කිසිවෙකුට මේ වගේ දෙයක් ප්‍රාර්ථනා කරන්නෙත් නෑ. හිතලා බලන්න. හිතලා වගේ කෙනෙක්ටවත් නෑ. මේ වගේ අසහනකාරී වේදනාවක් අතිශය අල්ප වශයෙන් පමණක් අත්විඳිනවා. මම මිනිස්සුන්ට කතා කරලා තියෙනවා හැබැයි කවුරුත් මේ වගේ භයානක හැඟීම් 2020 වෝල්ට් කම්බියකින් විදුලිය ඔයාගේ ශරීරය හරහා යනවා වගේ ඇත්තටම ඔයාව කඩලා දමනවා වගේ අත්විඳිලා නැහැ. ඔයා ඒ මොහොතේම ඔයාගේ ජීවිතයේ අවසානයට ඇත්තටම මරණය අභියසෙන් ඉන්නවා කියලා හිතමු. ඒ කාලේ කොහොමද රියුතුමේ? මම කිසිදා මෙතරම් දෙවියන්ට ළඟින් හිටියේ හැ. ඒ ගැඹුරු මරණයේ ඉදිරියේ මොහොතටත් කලින් හැබැයි මාස 2කට විතර ඉස්සර මම දැඩිව දුර්වල වෙලා ශක්තිය නැති වෙලා දවසෙන් දවස තව දුර්වල වෙමින් මට හැකි වෙලා තිබුණේ පියවර 26ක් හෝ 30ක් පමණක් පිය නැගීමයි. කෙසේ වෙතත් මම දෙවියන්ගේ තරම් ආසන්නව හිටිය නිසා මරණය ගැන කිසිම බියක් මට හිතුනේ නැහැ. එකම කනගාටුව තිබුණේ මම හැර යන්න වෙන්නේ මගේ ආදරණීය බිරිඳටත් මගේ ප්‍රිය පුතාටත් වෙනුවෙන් විතරයි. ඒත් මට කිසිම බියක් හිතුනේ නැහැ. මට හැඟුණේ මොන් බේරුණා කියලායි. මම දෙවියන් සංග ඊතරම් ගැඹුරු සම්බන්ධයක් ඇති කරගෙන හිටිය නිසා මරණයවත් මට බියක් නොහුණා. අපි දන්නවා අපේ පරපුරේ ඉතා ඉක්මනින් යේසුස් වහන්සේ පැමිණෙන විට ඔහු පිළිගත් සහ ඔහුගේ කැමැත්තට අනුව ජීවත් වූ සියලු විශ්වාසවන්තයන් නැවත ජීවිතයට නැගිටවනු ඇති බව. ඒ නිසා එකාතකින් බලද්දී ඒක මගේ ජීවිතයේ ලස්සනම කොටස වුණා. නමුත් එකම වෙලාවෙ මට හැඟුණේ මෙතරම් ගැඹුරු සම්බන්ධයක් හරහා මට විතරක් උදව්වක් ලැබීම සුවර්ථයක් වෙයි කියලායි. මන්ද මේ පොළවේ ඉන්න තවත් බොහෝ දෙනෙක් සදාකාලිකව විනාශ වෙයි. ඒ නිසාමයි මම එහෙම වැටිහිඳගෙන තිබියවි මම දෙවියන්ට ගැඹුරු ප්‍රාර්ථනාවක් කළේ. ඒ ඔහුගේ කැමැත්ත නම් ආශ්චර්යයක් සිදු කරන ලෙසයි මම ඉල්ලුවේ. මන්ද මේක සුව කිරීමක් ගැන නොව මගේ මොළයම කෑවෙලා තිබුණ නිසා අලුත් මොළයක් නිර්මාණය කිරීමක් ගැනයි. ඔහොම ඒකයි. එක තත්පරයක් සඳහා පැහැදිලි කරමු. ඒ කියන්නේ දරුණු ව්‍යාධිජනක අර්බුදයක් ඔබට තිබුණ වගේ අවසන් අවධියට ළඟාව විට ඒ අවසන් අත්‍යවශ්‍ය දවස්වල ප්‍රබල ප්‍රතිකාරයක් ලි එකක් නැහැ. අවාසියට ඒ තත්ත්වය එලෙසම තැමෙයි අනිවාර්ය මරණයකට දඩුවම් කරලා. මගේ අර්බුදය ඉතාමත් දරුණු ව්‍යාධිජනක එකක් වුණා. ඒ වගේම අහිතකර නොවන කැන්සර් නොවන අර්බුද තියෙනවා. ඒවා මොලේ වර්ධනයක් විතරයි. සහ ඒවත් එක්ක මිනිස්සු දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒවා සැත්කමෙන්වත් ඉවත් කරන්න පුළුවන්. ඒත් මගේ එක තෙවෙනි සහ හතරවෙනි ශ්‍රේණියට ඇත් එකක්. ඒත් ඒක එකම වර්ගයක් නොවුණා. දෙවෙනි සහ හතරවෙනි කියන්නේ මොනවාද? අර්බුදවල ශ්‍රේණි 4ක් තියෙනවා. එකෙන් පළවෙනි එක අහිතකර නොවන අර්බුදයක්. ඒක තුවාලයක් වගේ. සහ ඒක සැත්කමෙන් ඉවත් කරන්න පුළුවන්. එය වේලාවට කරලා නම් ඔබට බේරෙන්න පුළුවන්. නමුත් ශ්‍රේණිය වැඩි වෙන්න විතරක් රෝගියා සුව කරන්න අසීරු වෙනවා. මට තිබුණ එකම වර්ගයක් නොවන අර්බුදයක්. ඒකේ කොටස් තිබුණා ග්ලියෝබ්ලාස්ටෝමා කියන. ඒකේ තියෙන අතිශය ප්‍රබල අර්බුදයයි. ඔබට දැක ගන්න පුළුවන් ඒක MRI පරීක්ෂණයකින් කොන්ට්‍රාස්ට් ඒජන්ට් එකක් පිට පෙනෙන රූපයක් විදිහට පෙන්වයි. ඒ නිසා විශේෂයෙන් සුදු ප්‍රදේශ තිබුණා සහ ලේඛන අනුව ඒ වගේ අර්බුදයක් තිබුණා කවුරුත් කිසිදා ජීවත් වෙලා නැහැ. මිනිසුන්ට අර්බුදයේ විශාලත්වය අනුව අවුරුදු 1 හෝ 2ක් විතර ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒකට වඩා දිගට ජීවත් වෙන කවුරුත් නැහැ. ඇත්තටම අපි මේ කතාව දිගටම කරවෝ. ඉතින් 2018 දී ඔබ තනියම ඔබේ ඇඳේ වැතිර තිබුණා. ඔබ දෙවියන්ට ඇවූ ප්‍රාර්ථනාව මොකක්ද? එය කොහොමද හිතනේ? හරි මං ඉතා දිගු කාලයක් ප්‍රාර්ථනා කරා. ඒ විශේෂ අවස්ථාවේ මට ඔරලෝසුවක් තිබුණේ නෑ. නමුත් තවම වශයෙන්ම පැය පුරාම වුණා කියලා හිතනවා. එතන නැවතත් ඒ පවිත්‍ර අවකාශයේදී මම මගේ සියලුම පව් අල්ලා මහත්ම දෙවියන්ට නිහතමානීව පිළිගත්තා සහ මගේ සම්පූර්ණ ජීවිතයම ඔහුට පූර්ණයෙන්ම කැපකිරීමට ඇති මගේ හදවතින්ම ඇති ආශාව ප්‍රකාශ කළා. මම ඇත්තටම ව්‍යාපාර ලෝකයේ කෙනෙක් වෙලා හිටලා. මම ආර්ථිකවේදියෙක් එහෙමත් නැත්නම් නිෂ්පාදකයෙකුත් එක්ක එකට මම විශාල ශබ්දෝපකරණ නිෂ්පාදන සමාගමක් ආරම්භ කළා. ඒක නිසා මම දෙවියන්ගෙන් තවදුරටත් වෙන් වෙන්නත් හේතු වුණා. ඒ නිසා සවලවම කියනවා නම් දෙවියන්ට ඒක සිදුවීමට ඉඩ දිය යුතු වුණා. එවිට මට ඔහු සමග සිටින්නත් ඔහුගේ පැත්තේම රැඳී සිටින්නත් හැකි වුණා.
ඒ ප්‍රාර්ථනාවේදී මම දෙවියන්ගෙන් හැම දේම ඉල්ලුවා. ඔහුගෙන් මට සමාව දෙන්න කියලා ඉල්ලුවා. මං ඔහුගෙන් වෙන් වෙලා ඒ ව්‍යාපාරයට සහ ඒ හැම දේටම ඇබ්බැහි වුණාට. ඉතින් මට මතක තිබුණු හැම පව්වක්ම ඔහුට පිළිගන්නත් ඔහුගේ දේව සමාව ඉතාමත් උත්සාහයෙන් ඉල්ලන්නත් මං කළා. ඒ වගේම මං කලින් කිව්ව විදිහට ඔහුගේ ශුද්ධ කැමැත්ත නම් ඇත්තලම අద్භූත මැදිහත්වීමක් සිදු කරලා මට සෑම මිනිස්සුන්ටම ඉතාමත් වැදගත් අනතුරු ඇඟවීමක් යවන්න හැකි වෙන්න. එහෙම කරලා යේසුස්ගේ විජයග්‍රහණයත් එක්ට එනකල් බොහෝ මිනිස්සුන් බේරින්න හැකි වෙන්න. ඒකෙන් පස්සේ මම ගෞරවයෙන් ආමෙන් කියලා ඉවර වුණාම මට පැහැදිලිවම හඬින් ශක්තිමත් බලවත් හඬක් ඇසුණා. මම ඔයාට සදාකාලිකව මෙරට කිසි විදිහකට ඉඩ දෙන්නේ නැහැ. ඒ සදාකාලිකව කියලායි. ඒක නම් යේසුස් අපේ ජීවිත කාලය තුලම එන නිසා. මේ ලෝකෙ පුරා මේ වෙලාවේ සිදුවෙමින් තියෙන මේ ගැඹුරු අර්බුදවල් බලන්න අපේම ඇස් ඉදිරියේම හුඟක් ගැඹුරට සංවර්ධනය වෙමින් තියෙන මේ පීඩක අධිපතිවාදය බලන්න. බොහෝ මිනිස්සුන් අන්ධ වෙලා තියෙනවා. ඒක අඩු වශයෙන් සිදු වෙන නිසා. ඒත් අවුරුදු 25ක් බලන්නකෝ මිනිස්සුන්ගේ මනස ඔවුන්ගේ සිතිවිලි රටාව වෙනස් වෙලා තියෙනවා. දැන් කවුරුත් එක්ක කතා කරන්න කැමති නෑ. ඉතින් තියෙන්නේ ජංගම දුරකථනය විතරයි. දවස පුරාම උන් ජංගම දුරකථනය අල්ලගෙන කියවන්නේ විතරයි. ඒ නිසා හැමදේම වෙනස් වෙලා. අනේකාර විදිවල අසභ්‍යතාව ලෝකෙ පුරාම එතරම් විශේෂිතව පෙනී යනවා. ඒක තේරුම් ගන්නවත් බෑ. අවුරුදු 26ක් පමණ ඉස්සර මේ විශාල සංවර්ධනය හිතා ගන්නවත් බැරි දෙයක් වුණා. ඒත් මන් නිතරම කියනවා වගේ අපිට අවාසියටම මේක හැමදාම අඩු හොඳටම නොපෙනෙන ආකාරයට ලැබෙන නිසා මිනිස්කමට සිදුවෙන මේ ගැඹුරු සහ බියකරු වැටීම අපිට සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවත් දැන් හැකියාවක් නැහැ. හරි මට තේරෙනවා. ඉතින් ඔබ දෙවියන්ට හදවතින් පූර්ණ පැය එකක් පුරා ප්‍රාර්ථනා කළා කියලා කියනවා. එහෙනම් ඒ විශේෂ ප්‍රාර්ථනාවෙන් පස්සේ අත්‍තරම සිදුවෙන්නේ මොකද්ද? හරි මම රෝහලේ හිටියා සහ පළවෙනි විශේෂ දේ වුණේ හදිසියේම අන්‍යයන් වෙනත් රෝගින් මාව අසලට එලා දෙවියන් ගැන අහන්න පුළුවන්ද කියලා අහන්න පටන් ගත්තා. ඒක වුණේ මම ඒ වෙලාවේ ජීවත් වෙලා හිටපු රටේ. ඒ රට දෙවියන්ගෙන් ඉතා දුරින් තියෙන අසභ්‍යවාදී රටක්. විශ්වවිද්‍යාලයට කලින් මට පළවෙනි රැකියාව වුණේ රේන්ගන විද්‍යා තාක්ෂණවේදියෙක් විදිහටයි. එහෙමයි මට හැමදේම කළා. MRI සහ ටොමෝග්‍රැෆි තියෙන අංශයක් ඒ නිසා වෛද්‍ය වෘත්තිය පරිසරය කොහොමද කියලා මට හොඳටම දැනෙනවා. ඒ වටපිටාවේ දෙවියන් ගැන කතා කරන එක අසම්භවයි. හැබැයි විශේෂයෙන්ම මම එහි සිටියදී අය 30කට වඩා වැඩි ගණනක් මාව බලන්න ආවා. ඒ විශාල සංඛ්‍යාවක්. ඔවුන් හැමෝම සත්‍යයට තණ්හා වූ අයයි. මට ඔවුන් හැමෝටම සත්‍ය කියන්න හැකි වුණා. මට වැඩියෙන්ම අමුතු වුණේ මම හමුවන හැමෝම අතරින් වෛද්‍යවරුන්ගෙන් පටන්ගෙන පිරිසිදුකමට වගකිව යුතු අය දක්වා මගේ වැදගත්ම අත්දැකීම වුණේ පිරිසිදුකමට වගකිව යුතු කෙනෙකු සමගයි. හරි අමුතු විදිහට මගේ බිරිඳ හරහා ඒ මගේ ගැන විමසන්න පටන් ගත්තා. පූර්ණයෙන්ම අමුතු කෙනෙකු තේරුම් ගන්න එක ගොඩක් අමාරුයි. අයලා ඔබ ගැන විමසලා ඔබව සම්බන්ධ කරගන්න කැමති වෙනවා. ඊට පස්සේ මං තවත් දවස් කිහිපයක් දුරස්ථ තැනක ගත කළා. අවාසියටත් ඒ විශේෂ කාන්තාව හමු වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් මම එතනට ගියා. ඉතා දුරකින්වත් ඇය මට වහාම හඬලා කියලා ගෝරන් අයියේ කරුණාකර මට සත්‍ය ගැන දෙවියන් වහන්සේ ගැන යේසුස් ගැන ඇත්තටම ගැඹුරු දෙයක් කියන්න පුළුවන්ද කියලා. මට කියන්න තියන්නේ ඒ රෝහලේ අමුතුම ආශ්චර්යමත් ආශිර්වාද සිදුවීම් වෙලා මිනිස්සු විශ්වාසයට හැරෙන්න පටන් ගන්න තිබුණා. ඒක මට ඇත්තටම හිතාගන්න බැරි විදියට අමුතුයි. මොකද මම කලින් කවදාවත් එහෙම අත්දැකීමක් ලබා ගන්න තිබුණේ නැහැ. මං හැම විටම බයිබලයත් යේසුස් වහන්සේ ආපහු එනකල් අවස්ථාන කාලයක් ගැන අධ්‍යයනය කරලා තිබුණා. නමුත් මෙතරම් බලවත් සහ දැඩි දෙවියන් වහන්සේගේ ක්‍රියා මං කවදාවත් දැකලා නැහැ. මට අදත් කියන්න පුළුවන් මම තවමත් දෙවියන් වහන්සේ වෙනුවෙන් දැඩිව වැඩි කරනවා සහ ආශ්චර්යමත් සිදුවීම් හැම විටම වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අලුත්ම දවස්වල මම ඇත්තටම අමුතුයි කියලා කියන්නත් අමාරු වෙන තරම් අමුතු සහ නොයෙකුත් අසම්භාව්‍ය සිදුවීම් හරහා මට කොහොම හරි මේ විශේෂ පුද්ගලයා වෙත ළඟා වෙන්න හැකි වුණා. ඊට පස්සේ මට කතා කළා මන්ද කියන්නේ ඊටාම අවාසියටපත් කාන්තාවක් තිබුණා. එය අධික ලෙස ප්‍රබල වූ කැන්සර් රෝගයකින් මන්දගාමීව මිය යමින් සිටියා. ඒ රෝගය අයගේ මුළු උදර ප්‍රදේශයම ආක්‍රමණය කරලා තිබුණා. හැම එකම අවයවයක්ම අතුරුදහන් වෙලා තිබුණා. ඒක දැකීම ඊටාමත් දුක සහ හදවත කඩවන දෙයක් වුණා. ඒ නිසා මගේ ආදරණීය බිරිඳත් මමත් ඇයව බලන්න ගියා. ඇය සමග උණුසුම්ව ප්‍රාර්ථනා කළා. දෙවියන් ගැන ගැඹුරු සහ සදාකාලික සත්‍ය ගැන දිගටම කතා කළා. ඊට පස්සේ ඇයව ජීවිතේ අගට ළඟා වූ පුද්ගලයන් තබන ඒ ක්ලිනික් එකේ පැලියටිව් කෙයාර් ඒකකයට යවා තිබුණා. අපි ප්‍රාර්ථනා කරා මට කණ්ඩායමක්වත් තියෙනවා. මම ඔයාට ඒ ලින්ක් එකවත් යවන්න පුළුවන්. ඔයාට අපිත් එක්ක Facebook එකේ සහ ඔන්ලයින් එකේ එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රාර්ථනා කිහිප දවසකට පස්සේ ඒ මහත්මිය පාලියටිව් කෙයාර් එකකේ නිදහස් කරලා කලින් කිසිදාටත් වඩා හොඳින් හැංගී දැන් අපේ කණ්ඩායම් ප්‍රාර්ථනාවලටත් එක් වෙනවා.
අපිට මෙවැනි දේවල් හැම විටම අත්විඳින්න ලැබෙනවා. දෙවියන්ට ප්‍රශංසා වේවා, දෙවියන්ට ප්‍රශංසා වේවා. ඒක තමයි මගේ දෙවියන් සමග ඇති සම්බන්ධයේ ප්‍රතිඵලය. 12-10ට කලින්වත් මම ඔහු වෙනුවෙන් විවිධ අවස්ථාවල වැඩ කළා. හැබැයි ඒ වෙලාවෙන් පස්සේ මගේ සම්පූර්ණ ජීවිතේම ඔහුට පූර්ණයෙන්ම කැප කළා. ඒ නිසා බොහෝ දෙනෙක් ඇත්තටම දෙවියන් වහන්සේ සොයාගෙන තියෙනවා. ය මගේම බලයෙන් නොව, නමුත් මම මගේ මනස දෙවියන්ට දීලා ඔහුට ඒ ගැඹුරු වචන මගින් මාව හරහා කතා කරන්න ඉඩ දුනිම නිසාමයි. මම නෙවෙයි, ඒත් ඔහුගේ දේවීය මඟ පෙන්වීම හරහායි. දෙවියන්ට ප්‍රශංසා වේවා. මට හිතෙනවා අපි ටිකක් කාපහු යන්න ඕනේ ඔයාගේ අත්දැකීම ගැන. ඔයා දෙවියන්ට ප්‍රාර්ථනා කළාට පස්සේ ඒ පැය එකක ප්‍රාර්ථනාවට පස්සේ කැන්සර් එකට මොනවද උනේ? ඩොක්ටර්ලා මොනවද කිව්වේ? ඊට පස්සේ ස්කෑන් වාර්තා කොහමද තිකුති? හරි, මම රෝහලේ ඉඳිද්දී ඔවුන් නැවත විවෘත කළා. ඔයා දන්නවා වගේ මොනවද කරන්න පුළුවන් කියලා බලන්න. එතනින් පස්සේ නැවත වහලා දැම්මා. ඔවුන් විශ්ලේෂණය සඳහා සිමීටරයක් හා අඩක් පමණ පටකයක් ඉවත් කළා. එතනින් හමු වුණේ එය 4 වන අධියරය කියලා විතරයි. ඒ කියන්නේ ඊටමත් දරුණු ටියුමරයක්, ආකයිව් වලටවත් නොමැති එකක්. බිලියන ගණනක් මිනිස්සු අතරේ හැම විටම කෙනෙක් හෝ මේ වගේ දෙයක් ජීවිතයෙන් බේරුණ එකක් තිබෙන්න පුළුවන්. ජපානයේ බෝම්බවල වගේම මීටර් 400ක් දුරින්වත් බේරුණ මිනිස්සු ඉන්නවා. ඒත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛද්‍ය ආකයිව් වල කිසිවෙකු මේකෙන් බේරුණු බවක් ලියා නොමැත. මන්ද ඒක ඉතා ඉක්මනින් යන එකක් සහ ස්වාභාවික ප්‍රතිකාරවලින්වත් නෙරෙයි. මම ස්වභාවික ප්‍රතිකාරවල හේබල් එක්ස්ට්‍රැක්ට් වල අනුග්‍රාහකයෙක්. ඒ කියන්නේ බයෝෂොප් වල විකුණන එහෙම කියන විටමින් සහ khනිජ නෙවෙයි. ඒවයින් මිනිස්සු සල්ලි හොයනවා. ඒත් මේ ෂොප් වල මේ වගේ එක්ස්ට්‍රැක්ට් තියෙනවා. උදාහරණයක් විදිහට කැල්සියම් එක්ස්ට්‍රැක්ට් එක සාගරයේ තියෙන විශේෂ ශාකයක් වලින් හදනවා. ඒක ජීවිතවත් ද්‍රව්‍යයකින් වෙන්න ඕනේ. මන්ද ඒකෙන් හැමදේම සුළු කුඩු කරලා තියෙනවා. ඉතින් මම කියන්න කැමති දේ තමයි මම මේ සම්ප්‍රදායික හර්බල් ඖෂධයට සහාය දක්වනවා. ඒක අද අපිට තියෙන ඒවාට වඩා ගැඹුරුයි. මන්ද අද මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ හැමදේම සල්ලි ගණයි කියලා. ඒත් මොල් ප්‍රශ්නයට ආපහු යනවා නම් ඒ ඇත්තටම පුදුමාකාර අත්දැකීමෙන් පස්සේ මං ඉතා ඉක්මනින් ඇඳෙන් නැගිටලා හැමදේම හොඳින් කළා. මට අකණ්ඩවම කතා කරන්න උත්සාහ කළා. මම තවමත් ඔවුන්ගේ ඇඳවල සිටියේදී. එහෙමත් නැත්නම් මට බලන්න කාමරයට හිතවත් හෙදියෝවත්. ඒ සැබෑවටම ඉතා රසවත් අත්දැකීමක් වුණා සහ අමතක නොවන කාර්යයක් වුණා. ඊට පස්සේ මට හිතාගන්නවත් බැරි වුණා, වෛද්‍යවරුන්ටත් විශ්වාස කරන්න බැරි වුණා මම මෙතරම් හොඳින් සුව වෙලා ඉන්නවා කියලා. ඒ නිසා ඔවුන් මාව මුල් සැලසුමට වඩා ටිකක් වැඩි කාලයක් තබා ගත්තා. ඒත් හොඳ දින 10ක් ගත වුවට පසු නිල වශයෙන් මාව රෝහලෙන් නිදහස් කළා සහ මගේ ආදරණීය පවුල සමගම වහාම නිවසට ගියා. මට බොහෝ හොඳින් සහ සැහැල්ලුවෙන් දැනුණා. ඒ වෙලාවේ අපි කන්දක ගම්මානයක ජීවත් වුණා. අපි කන්දු අතුරින් කිලෝමීටර් 10ක් පයින් ගියා. ඒකට කලින් නම් මට මීටර් 10ක්වත් පයින් යන්න බැරි වුණා. ඒ දෙවියන්ගේ අద్භූතය නිසා මා පැය 3කට වඩා කඳු උඩින් පහළින් ගියෙමි. දෙවියන් සැබෑවටම හිතාගන්න බැරි අద్භූතයක් සිදු කරා. මට කියන්න පුළුවන් දේ ඒකයි සහ හැම වෛද්‍යයෙක්ම ඒ ගැන එකඟයි. මාව ඉහළම වෛද්‍යවරුත් පරීක්ෂා කළා. ඒක නිසා ඔවුන්ට මේක සිදු වුණ දේ තේරෙන්නම බැරි වුණා. වෛද්‍යවරයෙක් කිව්වා, "ඔයා දන්නවද මහත්තයෝ, දෙවියන් කියලා කෙනෙක් නැහැ, අద్භූත කියලා දෙයක් වෙන්නේ නැහැ. දැන් මම ඔයාට දෙයක් කියන්නම්. ඔයාට ටියුමරේ අතුරුදහන් වුණා කියලා කියනවට ඒක ඇත්තටම අතුරුදහන් වෙලා නෙවෙයි. ඒක එහෙම හදිස්සි අතුරුදහන් වෙන්න බෑ. ඒ වෙනුවට ඔයාගේ ශරීරය කොහොම හරි ඒක රවුම් කරලා තියෙනවා. ඒක රවුම් කරලා සෛල අතරේ හංගාගෙන තියෙනවා. දෙවියන් කියලා කෙනෙක් නැහැ, අద్භූත කියලා දෙයක් නැහැ. ඒ නිසා මේක සාමාන්‍ය වර්ධනයක හැකියාවක් විතරයි. ඒ නිසා ශරීරයේ ඒ මොළය රවුම් කරලා ඒකේ ක්‍රියාකාරීත්වය." මට කියන්න තියෙන්නේ වෛද්‍යවරුන් ගැන මට ඉතාමත් ගෞරවයක් තියෙනවා. ඒක හේතුව තමයි ඔවුන් ඉතාමත් උසස් අධ්‍යාපනයක් ලබාගෙන තියෙනවා සහ අපි සාමාන්‍ය උපාධි ලබාගත් අයවලට වඩා දෙගුණයක් විශ්‍රාම නොගෙන ඉගෙනගෙන ඉන්නවා. ඒත් වෛද්‍යවරයෙක් විදිහට පුද්ගලයෙක් තමන්ගේම මනස භාවිතා කරන්න ඕනේ. මන්ද ඔසුව නිෂ්පාදන කර්මාන්තයේ විශ්වවිද්‍යාලයේ ක්‍රියාවලිය පාලනය කරනවා සහ හිසුන්ට වැරදි තොරතුරු පිරිනමනවා ඔවුන්ගේ ඖෂධ විකිණීම සඳහා. ඒත් මේක අවධාරණය කරන්න ඕනේ වෛද්‍යවරුන් අත්‍යවශ්‍යයි. ස්වාභාවික වෛද්‍ය විද්‍යාවේ අපිට ඉතා අතිශයට යන මිනිසුන් බොහෝ දෙනෙක් තියෙනවා. ඔවුන් කියනවා අපිට වෛද්‍යවරුන් කිසිවෙකුත් අවශ්‍ය නැහැ කියලා. ඇත්තටම සමානුපාතිකත්වය කියන්නේ දෙපැත්තම භාවිතා කරලා පෙරහන් කරලා යොදා ගන්න එකයි. ඊයම තමයි ඇත්තටම සිදුවන්නේ. වෛද්‍යවරුන් ඉතාමත් අමුතු විදියට පුදුමයට පත් වෙලා. ඇත්තටම කෙනෙක් කීප දෙනෙක් ඇත්ත පිළිගත්තා. ඒ වෛද්‍ය කණ්ඩායමෙන් වෛද්‍යවරයෙක් අපේ ප්‍රාර්ථනා කණ්ඩායමේ වැදගත් සමාජිකයෙක් වුණා දිගු කාලයක්. ඉතින් දැන් අපි වෛද්‍යවරුන් ගැන කතා කරන නිසා මට හදිසියෙන්ම මතක් වුණා. මට ඉතා සමීප මිතුරෙක් හිටියා. ඇය තමන්ගේම ස්වාභාවික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තිබුණු වෛද්‍යවරයක් වුණා. ඉතා නිල වෛද්‍ය වෘත්තිකයෙක් වුණත් ඇය නවයුග ආගමට සම්බන්ධව සිටියා.
එහිදී අනෙක් පැත්තේම ආපු ක්‍රම භාවිතා කළා. ඊට පස්සේ අද්භූත ආකාරයකින් දෙවියන්ගෙන් අපි දෙදෙනා එකට සම්බන්ධ වුණේ ඇයගේ අතිශ්‍රද්ධා නැති අම්මා හරහායි. ඇය මගේ සුවවීමේ අත්දැකීම ගැන අහලා තිබුණා. ඉන් පස්සේ ඇයත් Tamanගේ කතාව ගැන අපි කතා කරන්න කැමති වුණා. ඇයට තිබුණේ අයත් කියන්නේ කොහොමද? එය සන්ධිනාඩි විනාශ වෙමින් යන රෝගයක්. ඉක්මනින්ම ඔබට පයින් යන්නවත් බැහැ වෙනවා. ඔබ තවත් දුර්වල වෙනවා. අවසානයේදී ඔබට කඩවත් විවෘත කරන්න බෑ වෙනවා. ඉතින් මැරෙන්න වෙනවා. මූලික වශයෙන්ම මේකට සොයක් නෑ. මේ රෝගයෙන් සුව වුණ කෙනෙක් කියලා නෑ. ඒ කාලයේදීවත් ඇය අපව හමු වෙන්නට පෙරත් දෙවියන් ඇය ආරක්ෂා කරමින් හිටියා. ඇය නිව් ඒජ් වලට ඇලුම් වුණත් ඇගේ රෝගය අවුරුදු 10 සිට 15 දක්වා පුරා අතිශය මන්දගාමීව ඉදිරියට ගියා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙවෙයි. නමුත් දෙවියන් ඇය සත්‍යය දැනගන්නේ නා කියලා දැනගෙන ඇය සදහා සෝදානම් කරමින් හිටියා. ඊට පස්සේ එයා අපේ කණ්ඩායමට එකතු වුණා. පසුව මම දැන් වැඩි විස්තර වලට යන්නේ නැහැ. නමුත් මූලික වශයෙන් අපි සත්‍ය ගැන, ආගම ගැන වගේ බොහෝ දේවල් කතා කළා. බොහෝ බාධක තිබුණා. සතන් ඇය නවත්තන්න උත්සාහ කළා. නමුත් දැන් ඇය දෙවියන්ට ඉතා විශ්වාසවන්ත කාන්තාවක්. ඉතාමත්ම අලුත් කාලේ මාස 2-3කට පෙර හැමදේම ඉවත් වුණා. ඇයගේ නරඹුණ විනාශ වෙලා තිබුණත් ඇය ශාරීරිකව සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. හැමදේම නැවත සුවපත් වුණා. දැන් වයස අවුරුදු 68ක් වුණත් ඇය තරුණියක් වගේ ඇවිදින්නේ. දෙවියන්ට ප්‍රශංසාම්යනා දෙවියන්ට ප්‍රශංසා වේවා. මට කියන්න ඔබ ප්‍රාර්ථනා කළ දවසේ සිට සම්පූර්ණ සුවය ලැබෙනතුරු ඒට කීයක් කාලයක් ගියාද? ප්‍රාර්ථනාවෙන් පසු එය රෑ කෑමටම සිදු වුණාද? නැත්තම් මේක අඩු වශයෙන් යමින් කාලයක් ගියාද? ඔබට මතකද? හරි මං කලින් කිව්වා වගේම ඒකට පස්සේම මං නැගිටලා මගේ ශක්තියත් හැමදේම නැවත ලැබුණා. හැබැයි හැමදේම හරිම තත්ත්වයටපත් වෙන්න අවුරුදු 1 හෝ 2ක් ගියා. මොකද මොලේ එකතු වෙලා තිබුණු නුදිරේ ඉවත් වෙන්නත් හැමදේම කියන්න ඕනේ. මං බොරු කියනවා කියලා හිතන්නේ නැහැ. දෙවියන් මට ටිකක් දුර්වල බවක් තියාගෙන තිබුණා. ඒ නිසා අදටත් මම සම්පූර්ණයෙන්ම ශක්තිමත් නැහැ. උදාහරණයක් විදිහට අපි පවුලෝ ප්‍රේරිතයා බලනකොට ඔහු දෙවියන්ගෙන් 30කට ඔහුගේ හිසෙහි තිබුණු රෝගය ඉවත් කරන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒක බයිබලයේ කියවෙන විදිහට යේසුස් ඔහුට කිව්වා ඔයා මට හරිතරම් ඉල්ලලා තියෙනවා. ඒ ගැන තව ඉල්ලන්න එපා. ඒ නිසා දෙවියන් බොහෝ වෙලාවට මිනිසුන්ට දුක් තියාගෙන ඉන්නවා ඔවුන් අහංකාර නොවෙන්න. මට කලමනාකරු වර්ෂයෙන් අහංකාර බවක් වර්ධනය වෙන්න හැකියාව තිබුණා වෙන්න පුරුවම්. ඒ නිසාම දෙවියන් මාව මෙහෙම තියාගෙන තිබුණා. ඔහු මාව හැමතැනකටම ගෙන ගියා. හැබැයි අවසානයේ ඔහුගේම අතටත් නිහතමානී බවටත් ගෙනාවා. ඒත් මමත් අපි හැමෝම තවමත් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ අපේ නරක ගුණ නැවත වර්ධනය නොවෙන්න. ඇත්තටම ඇත්තටලන්. කියන්නකෝ ඔයාගේ රෝගී කාලය පුරාම රෝග නිසාගත් නිවාඩු කාලය ඔයාක මුහුණ දුන් දුක්විඳීම් අභියෝග ඒ හැම අත්දැකීමම තුළින් දෙවියන් ඔයාක මොනවද පෙන්නලා දුන්නේ කියලා කියන්න. ආයබරිය. ආදරයද? ඒකට පෙර ඔයා ජීවත් වුණේ කොහොමද? මම සාමාන්‍ය පුරවැසියෙකුගේ සාමාන්‍ය ජීවිතයම ජීවත් වුණා. මම අපරාධවලට හෝ විශේෂයෙන් නරක දේවල් වලට සම්බන්ධ වෙලා නැහැ. ඒත් තත්ත්වය එහෙමයි. දෙවියන්ට ඉදිරියෙන් අපරාධකරුවන් බොහෝ විටත් ඔහුටත් ගැලවීමට තවත් අයෙකුට වඩා ළඟයි. විශේෂයෙන්ම සිත් සීතල වුණු අය වලට වඩා. දෙවියන් වහන්සේව දන්න අය සිත් සීතලව දිනනවා. අපි බලනකොට යේසුස් වහන්සේගේ කුරුසිය අසල හිටපු හොරා ගැනීම මතක් කරමු. ඔහු ගැලවුණා. ඒත් ඔහු මරා දැමූ දෙවියන්ට ළඟ හිටපු යුදයන් හැමෝම ගැලවුණේ නැහැ. ඒ නිසා අපේ දැනුම අනුව දෙවියන් වහන්සේ අපේ වගකීම තීරණය කරනවා. මම පැස්ටර්ලාගේ අයියාලාගේ දරුවෙක් සහ මහා දරුවෙක් නිසා ක්‍රිස්තියානි දේශකයන්ගේ පරම්පරාවෙන් ආව නිසා මට අනිත් අය වලට වඩා වැඩි දැනුමක් තිබුණා. දෙවියන් වහන්සේ පව් මනිනවත් දැනුම අනුවයි. ඒ නිසා දෙවියන් වහන්සේ ඉන්නවා කියලා කිසිදා අහලා නැති කිසිම දැනුමක් නැති අය ඔවුන්ගේ චරිතය සහ ඔවුන්ට තිබුණු දැනුම අනුව ගැලවෙයි. ඒත් අපේ දැනුම ගැඹුරු වුණාම එකාතකින් අපි තවත් ආරක්ෂිත වෙනවා. මන්ද අපේ දැනුම ගැඹුරු වුණාම අපි දෙවියන්ට තවත් ළඟින් ඉන්නවා. ඒ නිසා තවත් ආරක්ෂාව ලැබෙනවා. ඒත් ඒ සමගම අපිට තවත් වැඩි වගකීමක් තියෙනවා. ඒක හරි. ඒකම නැවත කියන්න. දැනුම ගැලවීම සඳහා අවශ්‍ය කොන්දේසියක් නෙවෙයි. හැබැයි ඒක උදව් කරනවා. චෛත්‍යන්ට අපිට දැනුම තියෙනකොට අපිව නිව් ඒජ් එකට වෙන වෙනම දේවල් වලට ලේසිවම අරගෙන යන්න පුරුනවා. එහෙනම් ඔබ කියනවද ඔබේ ජීවිතයේ ඒ වැදගත් රෝගයට පෙර ඔබ සාර්ථක සමාගමක් සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබුණ කියලා? එහෙමයිද? ඔබ ඇට්පටම නිර්දේශ කරනවද මිනිස්සුන්ට ශ්‍රීජීවම ව්‍යාපාරික ලෝකයේ අභියෝගාත්මක දේවල් වලට යන්න, ඔවුන්ගේ මනසේ අභියෝගාත්මක සහ ආකර්ෂණීය දේවල් වලින් පිරවෙන්න? කවුරු හරි කොපමණ දුරක් ඒකට යා යුතුද? ඒක ඔයාගේ ජීවිතයේ විග්‍රහයක් ආදරය කරන දෙයක් නොවෙන්න. හරි ව්‍යාපාරය කියන්නේ පව්යක් නෙවෙයි කියලා හිතමු. මිනිසුන්ට ජීවත් වෙන්නත් ක්‍රියාත්මක වෙන්නත් වෙලා. ඇත්තටම ප්‍රශ්නය වෙන්නේ අපේ ජීවිතයේ මධ්‍යස්ථානය මොකද්ද කියලා. අපේ සිතවිලි කොහෙද තියන්නේ?
අපි දවසට පැය 15ක් වැඩ කරන ව්‍යාපාරයක් හදලා ඒක නිසා අපිට තව වැඩ කරන්න බැරි වෙලා නම් අපි ඒක පිළිගන්න ඕනේ. මට ඇත්තටම කියන්නවත් බෑ අම දැන් සම්පූර්ණයෙන්ම සුද්ධයි ධර්මිකයි කියලා. මන්ද අපි මිනිස්සු විදියට නිතරම වර්ධනය වෙමින් වෙනස් වෙමින් ඉන්නවා. යේසුස් වහන්සේ ආපහු එන්නට පෙර අපි ශුද්ධ වෙන්න ඕනේ. ඒ පැත්ත ගැන අපි කවදා හරි කතා කරන්න පුළුවන් වෙයි. කියන්න තිබ්බ දේ අමතක වෙලා. ඔහොම අර දුප්පෙන්නේ තා ඕන වෙලාවට කතා කරන්න විනාසයි. එක ටැප් කරන්න එවිට වයිබ්‍රේට් වෙන්න නවත්තයි. ඔව්. ඕක නැවත කියන්න පුළුවන්ද? මගේ දුරකථනය නිසා මගේ අවධානය බිඳ වැටුණා. ඔබට හිතෙනවද මිනිස්සු ව්‍යාපාරිකත්වයට යන්න ඕනි කියලා? ඒක ඔබේ ජීවිතයේ විශේෂ දෙයක් උදව්වක් වෙනතුරු කොපමණ දුරක් ඒක යන්න පුළුවන්ද? හරි, අපිට පැහැදිලිවම දෙක ගන්න පුළුවන් පරණ නීති ග්‍රන්ථයේ ලෝකයේ අධික ධනවත් සහ සෞභාග්‍යමත් පුද්ගලයා එකම වෙලාවෙම විශ්වාසවත් සහ භක්තිමත් කෙනෙක් වෙලා තිබුණා. ඒ නිසා ධනිය කියන්නේම නිවැරදිවම මුදවා ගැනීමේ අසීරු බාධාවක් නොවන බව පැහැදිලි. නමුත් අවාසියට යේසුස් වහන්සේම ගැඹුරු ලෙස කියපු විදිහට සත්‍යයෙන්ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙන්න හැකි ධනවත් අය ඉතාමත් අඩුයි. අපිට උදරය හරහා යන කමලිකු වගේ තදදරකට හරහා යන්න බෑ. ඒ කියන්නේ මගේ අදහසට අනුව ව්‍යාපාරය කියන්නේ දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ නම් පමණයි. ඔහු අපට ව්‍යාපාරික කටයුතු වලදීත් මඟ පෙන්වයි. අපි ඔහුටම ඇලී සිටින්නෙමු. එවිට අපි වැඩ කරන විට අපි ඔහුගෙන් මෙහිදී අපි කරන්න ඕනේ දේ ගැන මඟ පෙන්වීම ඉල්ලමින් ප්‍රාර්ථනා කරමු. අපි අපේ ව්‍යාපාරික හවුල්කාරයා රවට්ටනවද? අපි අසත්‍ය වන්නේද? අපි කිසිම ආකාරයකින් හොරකම් කරනවද? නමුත් ඒකයි ප්‍රධාන කරුණක් නෙවෙයි. ප්‍රධාන කරුණ වන්නේ අපේ සිතිවිලි මැදේ තියෙන්නේ මොකද්ද කියන එකයි. අපිට පේන්න පුළුවන් නම් ව්‍යාපාරය නිසා අපිට උදේ අවදි වෙලා අවම වශයෙන් පැයකටවත් ප්‍රාර්ථනා කරන්න බැරි වෙනවා නම් අපිට හැඟෙන්නේ අපි නවතිලා කියලා. ව්‍යාපාරයේ පීඩනේ අපේ ශක්තිය අල්ලාගෙන තියනවා කියලා. දැන් අපිට උදේ අවදි වෙලා පැයකට ප්‍රාර්ථනා කරන්නත්, හවස නිදාගන්න කලින් ප්‍රාර්ථනා කරන්නත් ශක්තිය නැහැ කියලා. ඒක අපිට ලකුණක් වෙන්න ඕනේ මේක දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව නෙවෙයි කියලා. ඔයා ඒ අත්දැකීමෙන් සම්පූර්ණයෙන් සුව වුණා. ඉතිං අද 2025යි කියලා හිතමු ඔයා ඒකෙන් නිදහස් වෙලා අවුරුදු 4 හෝ 5ක් වගේ වෙලා තියෙනවා. ඒක නේද? ඒකට වඩාත් වෙන්න පුළුවන්. ඒක 2007යි. දැන් 2024 එහෙනම් අවුරුදු 8 මාස අවුරුදු. දැන් වාට කොහොමද හැංගෙන්නේ? මට හිතෙනවා දර්ශකයන්ට ඒක ගොඩක් රසවත් වෙයි කියලා. ඔයාට ඒ කාලේ ඉඳලා අදටත් තියෙන සෞඛ්‍ය ගැටලු තියෙනවද? හරි, මට දැන් ටිකක් දුර්වලයි කියලා හැඟෙනවා. මං කියන්නේ මං පවුලෝස් ප්‍රේරිතයවත් නෙවෙයි, මං දේශකයෙක්වත් නෙවෙයි. ඔයාට තේරෙන්න දෙවියන් වහන්සේගේ හඬ මට පැහැදිලිව ඇසුනේ එකම වරක්. ඒ මට සුව කළ වෙලාවේදී. ඒ වෙලාවෙන් පස්සේ මට තවදුරටත් පැහැදිලි හඬක් ඇහුනේ නැහැ. මිනිස්සෝ මට බොහෝ වෙලාවට දැක්කා සතෙනි වරක් හුස්ම ගන්නවා කියලා, සහ බොහෝ වෙලාවට අපේම හිතන සිතිවිලි අපිට අහන්න ලැබෙනවා වගේ. කෙනෙක් අපිට කතා කරනවා වගේ. ඒවා බොහෝ වෙලාවට අපේම සිතිවිලි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අංශයේදී ඔයා ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මට කියන්න පුළුවන් දේ ඒතයි. මගේ අත්දැකීම තේ වගේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන්නේ අපි ඔහුට ළඟින් ඉඳීමත් එක්ක අවසානයේ ඔහුගේ වචන අහන්න ලැබෙනවා. ඒත් සත්‍යනේ අපිට සීමා දාන්නවා. උදාහරණයක් විදිහට අපි මතක තබා ගන්න ඒ වැදගත් මොහොත එහෙමනම් ඔහුගේ නම මොකක්ද? ඇබ්‍රහම්ගේ සිජුවංශජය වන ඉසව්ගේ වංශයෙන් යාකොබ්. ඔහු ප්‍රසිද්ධියට පත් වෙලා යේසුස් සමග සටන් කළා කියලා ශුද්ධ බයිබලයේ පැහැදිලිවම කියනවා ඒක දූතයෙක් කියලා. ඒත් විශේෂයෙන්ම තේරුම් ගන්න පුළුවන් ලියවිල්ලක් තුල ඉතා හොඳ සහ ගෞරවනීය ලේඛකයෙක් පැහැදිලිව විස්තර කරනවා ඒ මොහොතේම සතැනි ඔහුගේ පිටුපසින් හොරෙන් කටකතා කියමින් ඔයාට මේ සටන ජය ගන්න කිසි විදිහක් නැහැ වගේ දේවල් නිතරම කියමින් ඔහුගේ මනසට සැක සහ නිරාශාව බීජය වපුරන්න හෝ ජයගන්න කියලා වෛරය ඇති කරන්න උත්සාහ කරන බව. සරලව කියනවා නම් අපි අතිශය අවධානයෙන් ඉන්න ඕනේ අතින් ලෝකය ගැන. ඒකයි සතනි වෙඩිපුරම ඉන්න තැන. මට පේනවා බොහෝ චලනාවන් සත්‍ය දෙසට යන්න පටන් ගත් විට සතෑනි හදිසියෙහි පැමිණෙලා ඔවුන් කලින් තිබුණ තත්ත්වයටත් වඩා නරක විරෝධතාවයකට වැටුණා කියලා. ඇත්තටම ඔව්. ඔබ දැනට ශාකමය ආහාර ගන්නවද? ඒ වගේම අනිත් අයටත් එය නිර්දේශ කරනවද? අද කාලේ ශාකමූලික ආහාර රටාවක් අත්‍යවශ්‍යයි. මං කියන්නේ එක දෙයක් විතරයි. මම සම්පූර්ණයෙන්ම සතුන්ගෙන් ලැබෙන ආහාර නොපරිභෝජනය කරනවා කියලා කියනවට පවා අද කාලේ ශාක විශේෂයෙන්ම ඔබේම ඉඩමක ඔබේම උද්‍යානයක වගා නොකරනවා නම් ඉතාමත් පිරිහී තිබෙනවා. ඒ නිසාම අපි බිත්තර පරිභෝජනය කරන්නට බල කළ යුතු වෙනවා. බිත්තර කියන්නේ ඇත්තටම සතුන්ගෙන් ලැබෙන එකම ආහාරයයි. ඒකේ තියන්නේ මස් විතරක් නොව පරිපූර්ණව ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සියල්ලම. එයින් සම්පූර්ණ සත්වයක් පූර්ණයෙන්ම සංවර්ධනය වෙන්න පුරුවන් විදිහට.
ඒ නිසා ඒක සම්පූර්ණ සංරණයක් වෙහා. කවදා හරි පීඩාවක් ආවොත් අපි ඒව ඇති කරන්නට පටන් ගත්තොත් පුදුම වෙන්නේ නෑ. ඒත් ඒකේ පැත්තකින් තියන්න ඕන. ඉතින් බිත්තර අපි 9.9% ශාක පදනම් කරගත් ආහාර වේලක් ගත කරන්න ඕන. උදාහරණයක් විදියට අපි පාන් හදලා කන්න ඕන. සතුර ඇත්තටම පාන් අද ආහාර වේලෙහි වඩාත්ම විෂ සහිත ද්‍රව්‍ය බවට පත් කරලා තියෙනවා. අද තියෙන තිරිඟුවල එහි ජාන ව්‍යුහය වෙනස් කරලා තියෙනවා. ඒ නිසා එය අතිශයින් භයානක වෙලා තියෙනවා. ඒත් පැරණි වර්ග උදාහරණයට එම්මර් වගේ දේවල් ඒවා වියලි ඊස්ට් වලින් පමණක් හදලා අලුත් ඊස්ට් එකෙන් කිසි විදිහකට නෙවෙයි සහ පාන් එකේ රන්ද තියෙන විදිහට සම්පූර්ණයෙන්ම වියලි වෙන්න බේක් කරනවා නම් එය දිනයක් තබා ගැනීම හොඳම දෙයයි. එය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක පදනම් වලින් එකක්. මම දැන් ඒකට යන්නේ නෑ. මම ඒකට ගොඩක් විලාවක් වැය කරලා තිබුණත්. මම්බ ඇත්තටම ඒත් අපිට පුළුවන්නම් තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්නම් ඔය අද කොහොමද හැඟෙන්න කියලා ජනතාවට. ඔය සම්පූර්ණයෙන්ම සුවද නැත්නම් තවමත් ඒකෙන් ඉතිරි වෙලා තියෙන බලපෑම් තියෙනවද? මට රසයි දැනගන්න ඕනේ ඒ කලිය. හරි මට හැමදේම කරන්න පුළුවන්. මං කියන්නේ මං පොත් ලියනවා. මං ශාරීරික වැඩවලටත් යෙදෙනවා. මං නිතරම දිගුදුර ක්‍රියාදෙනවා. විශේෂයෙන්ම එක් දිශාවකට කිලෝමීටර් 600ක් වගේ. ඒක නම් ලොකු ගමනක්. මට සාමාන්‍ය ලෙස වැඩ කරන්න පුළුවන්. හැබැයි මට හැඟෙන්නේ මං කලින් වගේ නෙවෙයි කියලා. එකක් දුර්වලයි මට කුඩා ප්‍රමාණයක් දුර්වල බවක් මට හැඟෙනවා. ඒ ගැන මම දෙවියන්ට කෘතඥ වෙනවා. ඒ නිසා ඇත්තටම ඒක මාව තදින්ම තබා ගන්නවා පවුලොස් ප්‍රේරිතයාගේ ගැඹුරු උදාහරණය වගේම. ය නිතරම මාව ගැඹුරු ලෙස නිහතමානීව තබා ගන්නවා. එහෙම නැත්නම් මම කිසිදා අහංකාර වෙලා අවසානයේ දෙවියන්ගෙන් දුරස් වෙන්නේ නැහැ. ස්තුතියි. ඒකට ඔහුට ස්තුතියි. හිතින් අන්තිමටත් වඩා වැදගත් ප්‍රශ්නවලින් එකක් විදියට ඔබ වගේ ජීවිතේ ඉතාමත් විශාල විපත්තියක් සහ මහත් දුකක් අත්විඳපු කෙනෙක්. ජීවිතය අමාරු තත්ත්වයන් හරහා යන බරපතල රෝගවලට මුහුණ දෙන අය වෙත ඔබ කියන්න මනවද? ඌන්ට පණිවිඩයක් දෙන්න මන ඔබට හෙරදනරා. හරි මං කියන්න පුළුවන් දෙයක් තියෙන. දෙවියන් වහන්සේ අපි පරිවර්තනය සහ රැකවරණය ගැන ප්‍රශ්නයේදී සඳහන් කළා වගේ අපිට හැකිදේ අපි කරන්න දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපට කිසිවක් නැති අප්‍රිකාවේ කළු ජනතාවට දෙවියන් වහන්සේ ඔවුන් කිසිවක් නොකරනවාට පවා සුව කරලා දෙන්නේ. ඒක ඔවුන්ට කරන්න බැරි නිසා. ඒත් අපිට හැකිනම් අපි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට මාරු වීමත් ශාකසාර භාවිතා කිරීමත් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒවවත් බරපතල රෝග සුව කරන්න බැහැ. ඒතනදි තමයි දෙවියන් වහන්සේගේ උදව් අවශ්‍ය වෙන්නේ. ඒත් අපිට නම් අපි මාස් මත්පැන් කෝපි සිගරට් හානිකර දේවල් කළු සහ කොළතේ අත්හැරිය යුතුයි. ඒ කියන්නේ සෞඛ්‍යයට හානිකර හැම දෙයක්ම. අනෙක් විදිහට මගේ පිටුවේ මම ඔබට ඉතාමත් නිර්දේශ කරනවා. මට Facebook එකේ සහ අන්තර්ජාලයේ වෙනම පිටු දෙකක් සහ කණ්ඩායම් තියෙනවා. එතනින් ඔබට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන සම්පූර්ණ කොටසක් පහසුවෙන් හොයාගන්න පුළුවන්. මම ඉතාමත් ගෞරවයටපත් ලේඛකයන් කිහිප දෙනෙකුගෙන් සකස් කරපු විස්තරාත්මක පොතක් තියෙනවා. ඒකෙන් සෞඛ්‍යයේ මූලික මූලධර්ම ඇත්තටම අවශ්‍ය වැදගත් කොටස් වගේම තවත් බොහෝ දේ සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා. මට හිතනවා අර කරුණාකර ඒක තිරේ ලියන්න පුළුවන්ද? ඔබට පුළුවන්. ඔබට ඒක ලැබෙනවා. වැදගත්ම දේ නම් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමයි. එහෙම නැත්නම් සමහර රෝගවලට උදාහරණයක් විදිහට Google Frankincense වල 20 ගුණයකින් තද කරපු සාරයක් තියෙනවා. ඒක නිසා සාමාන්‍ය Google සාරය සෞඛ්‍යයට හොඳයි. නමුත් ඒක රෝගේ සම්පූර්ණයෙන් සුව කරන්නේ නැහැ. ඔයා කියපු වගේම ඒ වගේ බරපතල රෝගවලට ඉතා පද සාරය ගත්තොත් ඒකෙන් සුව විය හැකියි. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාරයක් අවශ්‍යයි. ඒ වගේම විශේෂ ප්‍රතිකාරත් ඒවම සකස් කරපු පොතේ ඇතුළත් කරලා තියෙනවා. ඒ හැමදේම අනුගමනය කළාම අවසන් අධියරවලට පවා සෞඛ්‍ය නැවත ලබා ගන්න පුළුවන්. ඒකට ඉතිරි දේවල් කරන්නේ දෙවියන් වහන්සේ. ඇපනම ඇත්තටම එහෙනම් ඔබ කියන්නේ අපිට හැකිතරම් හැමදේම අපි කරන්න ඕල කියලාද? හැමදේම අපිට හැකි හැමදේම අපිට හැකි හැමදේම දෙවියන් වහන්සේට ප්‍රාර්ථනා කිරීම, නිතරම ඔහුට අත්හරින එක, ඒ වගේම නව උපතක් ඒක තමයි පෙනී යන්නේ. මට පුළුවන් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් විතරයි අහන්න. ඔබට වෛර කරන, ඔබට පහර දෙන විවිධ ක්ෂේත්‍රවල ඉන්ක්ලූඩින් ව්‍යාපාරය, ඉවන් ඔබට හානි කරන කෙනෙක් දැකිය හැකි නම් ඔබටත් ඒ කෙනාට වෛරයක් ඇති වෙනවා නම් ඒක ඔබට සලකුණු වෙන්න ඕනේ දෙවියන් වහන්සේගෙන් ඔබේ හදවතට සම්පූර්ණ ආදරය ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පටන් ගන්න කියලා. ඒ නිසා යේසුස් වහන්සේ තම වෛරියන්ට ආදරය කළා වගේ අපිත් අපේ වෛරියන්ට ආදරය කරන්න ඕනේ. මේකෙන් අදහස් වෙන්නේ අපි අපේ වෛරියන්ට හිස නමන්න ඕනේ කියලා නෙවෙයි. හැබැයි අපි වෛර කරන්න එපා. සහ අපේ ලොකුම වෛරියාවත් අපට ආවොත් අපි ඔහුට උදව් කරන්න ඕනේ. ගෝරන් මේ අතිශය දැනුම්පත් පෝඩ්කාස්ට් එකේ ඇත්තටම අත්‍යවශ්‍ය කොටසක් වෙලා ඉන්න එකට ඔබට ගොඩක් ස්තුතියි.
ඒවගේම මට අවසන් වරට ගැඹුරු ප්‍රශ්නයක් අහන්න හුඟාක්තරන් තදින් ඉල්ලන්න පුරුවන්නම් දෙවියන් වහන්සේ ඔබවේ බරපොතල රෝගයෙන් බේරාගෙන තියන්නේ ඔබට මේ ලෝකයේ දිලිසෙන ආලෝකයක් වෙලා ඔහු සහ ඔහුගේ දේව වචනය විවෘතව බෙඩාගන්න පුරුවන් මෙන්නයි කියලා පැහැදිලිව පේනවා. මේ ඔබගේ පෘතිවිය අවසන් හදවතින් පිරුණු කතාව වෙලා තිබුණ නම් ඔබට ලෝකයේ හැමෝටම කියන්න හිතන ගැඹුරු පණිවිඩිය මොකක්ද? දෙවියන් වහන්සේ සර පුත් යේසුස් ඔබට ආදරෙයි. ඔවුන්ගෙන් අපට ලැබෙන ආදරයට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ. අමේන්.